කොහොමද ඉතින් ඔයාලට අදත් කෑම ටිකක් හදාගන්න තමයි යන්නේ. බත් එක නම් මම කලින්ම උයා ගත්තා රයිස් හදාගන්න ඕන නිසා. පරිප්පු ටිකක් හොදලා අරන් තියෙනවා. ඉතින් මේක කිරට හදාගන්න තමයි යන්නේ. වීලුණු ටිකක් එහෙම එකතු කරනවා. ඊට පස්සේ දුලු එකතු කරනවා. හරපුංච ටිකක් මිරිස් වල ටිකක් එකතු කරගන්නවා බබාල වෙන නිසා සැර වැඩි නිසා දුණු කුඩු ටිකත් එකතු කරගෙන තමයි පරිප්පු වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන පරිප්පු එක ගන්නවා. පරිප්පු එකට කිරි දා ගන්න නිසා මම පොඩි ටික දා ගන්නවා. ඒක නම් බ්ලෙන්ඩර් කරලා උඩු කෙටි තමයි පරිප්පු එක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි පොල් කිරි ටික මම එකතු කරගන්නවා. එකල හොඳට හැඳි කරලා පොල් හොඳට පුරව ගන්නවා. දැන් නම් පරිප්පු එක හොඳට උතුරනවා. දැන් ඉතින් ලිප්පෙන් පා ගන්න තියෙනවා. දැන් මාළු ටික ගැට ගන්න ගන්නවා. දැන් පෑන් එකක් ඉස්සේ තියලා හොඳට තෙල් රත් කරලා පස්සේ සුදු ලුණුන් හොඳට බැද ගන්නවා. මේකට සෝයා සෝස් ටිකක් එකතු කරගන්නවා රස වෙන්න. දැන් කංකුල් ටික එකතු කරගන්නවා. එකලා හොඳට කවලම් කරගන්නවා. සෝයා සෝස් ටික දාලා එකතු කරන්න ඕන රස වෙන්න. දැන් මාළු ටික එකතු කරනවා මෙහෙම. එකල හොඳට මාළු ටික කවලම් කරගන්න තමයි තියෙන්නේ. අතරම කංකුන් දාලා මෙහෙම මාළු ඩේවල් එකක් හදුනම මාරම රහයි. ඔයාලත් හදලා බලන්නකෝ රසට තියෙනවා. සෝස් එහෙම එකතු කරලා. රස බලලා ඉතින් දුන්න එකතු කරගන්න. දැන් එග් රයිස් එක හදාගන්න යන්නේ. එන් පෑන් එකට තෙල් ටිකක් එකතු කරලා ඒකට බටර් ටිකත් එකතු කරලා තමයි හදාගන්නේ. තෙල් ටික රත් වුණාට පස්සේ සලාගස්සු දුන්න එකතු කරනවා. සුදු ලුණු ටික හොඳට පැදෙන්න දෙන්න ඕන. ඊට පස්සේ කැරට් ටික එකතු කරගන්නවා.
එකතු කරගන්නවා. හොඳට කලවම් කරන්න ඕන. රසයෙන් සෝය සෝස් ටික එකතු කරන රයිස් එක හදන නිසා ටිකස් හොඳට බැදෙන පස්සේ දැන් බිත්තර ටික එකතු කරගන්න ඕන. හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. ලුණු ටිකක් එකතු කරන්න ඕන. ගම්මිරිස් ටිකක් එකතු කරන්න ඕන. එලා හොඳින් කවලම් කරගන්නවා. බත් ටික එකතු